සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ channel එකට ආපු සියලු දෙනාම. ඉතින් කලින් දවසක ඔයාලට මම රජයේ site එකකින් දාලා තිබ්බ නිවේදනයක් අරගෙන ආවා result එන දවස ගැන. ඉතින් ඒ නිවේදනය ආය අලුත් වෙලා තියෙනවා. ඉතින් මේ පාර එක site එක නෙමෙයි මම site දෙකම රජයේ site දෙකකින්ම මේ ගැන ගොඩක් විස්තර මේ දවස් ටිකේ හොයලා බැලුවා. එතකොට මට විශේෂ තොරතුරු ගොඩක් හම්බුණා. ඒ කියන්නේ ඔයාලගේ ප්‍රතිඵල අප්‍රේල් පළවෙනි සතියට කලින් එන්න ලොකු ඉඩකඩක් තියෙනවා. ඉතින් ඒ ගැන තමයි මං අද වීඩියෝ එක ගෙනාවේ. ඔයාලට සාක්ෂි බලා ගන්න පුළුවන්. වීඩියෝ කිවරනකන් ඉන්න මම සාක්ෂි වලට පෙන්නනවා. ඉතින් ඔයාලට වීඩියෝ කිවරනකන් හිටියොත් හරියටම රිසල්ට් එන දවස ගැන බලා ගන්න පුළුවන්. www.gaset.lk කියන සයිට් එකේ මීට ටික දවසක කලින් අප්ඩේට් වෙලා තිබ්බේ අප්‍රේල් පළවෙනි සතියේ රිසල්ට් නිකුත් කරනවා කියලා. ඉතින් මම මේ ටික වෙලාවකට කලින් ඒ කියන්නේ මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්න පැය 3-4කට කලින් පොඩ්ඩක් ගිහිල්ලා බැලුවා රිසල්ට් එන්නේ කවද්ද කියලා. එතකොට මට දැනගන්න ලැබුණා විශේෂ තොරතුරක්. ඒ විශේෂ තොරතුර දැන් මම ඔයාලට ස්ක්‍රීන් එකේ දාන්නම්. ඉතින් ඔයාලට මේ විශේෂ තොරතුර මම පෙන්නන්නම්. ඉතින් ඔයාලට දැන් ස්ක්‍රීන් එකේ බලා ගන්න පුළුවන් ඒ සයිට් එක. ඉතින් මම මේ ඉන්නේ සයිට් එකේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව කියලා ගහලා ඔයාලට මෙන්න මේ විදිහට A level exam result confirm මාර්තු 9 weekend released කියලා තියෙනවා. ඉතින් මාර්තු 29 ගොඩක් දුරට සති අන්තයේ තමයි රිසල්ට් නිකුත් වෙන්නේ. සිකුරාදා සෙනසුරාදා ඉරිදා. එතකොට මේ සිකුරාදා ඔයාලගේ රිසල්ට් නිකුත් වෙන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම ඔයාලගේ රිසල්ට් නිකුත් වීමේ ප්‍රවණතාවයක් තියෙනවා ඊළඟ සතියේ සිකුරාදා සෙනසුරාදා ඉරිදා. ඒ කියන්නේ බොහෝ දුරට සිකුරාදා දිනේ ප්‍රතිඵල නිකුත්වීමේ ලොකු ඉඩකඩක් තියෙනවා. මොකද දැන් ඒ ලෙවල් සිසුන්ගේ අයදුම්පත් කැඳ වෙලා තියෙන්නේ. ඒකින්ද ඔයාලගේ ප්‍රතිඵල මේ සතිය ඇතුළත හරිය තවත් දවස් 3-4ක් ඇතුළත හරිය අනිවාර්යෙන් ඔයාලගේ රිසල්ට් එනවා. ඉතින් මේ සතිය සිකුරාදා රිසල්ට් ඔයාලගේ ආවේ නැත්තම් අනිවාර්යෙන් ඊළඟ සතියේ සිකුරාදා ඔයාලගේ රිසල්ට් එනවා. ඒක 100%ක්ම ෂුවර්. ඉතින් මේ තියෙන්නේ තව සයිට් එක අප්ඩේට් වෙලා තිබ්බ එක. මම මේක දවස් 3කට විතර කලින් බලද්දි මෙහෙම නෙවෙයි තිබ්බේ. හැබැයි මම ටික වෙලාවකට කලින් බලද්දි මේක අප්ඩේට් වෙලා තිබ්බා. ඉතින් ඔයාටත් තියෙන්නේ හත් සිම් එකක්ද? එහෙනම් ඔයාට මුළු දවසම ඉන්ටර්නෙට් උනත් ෆ්‍රී යන්න පුළුවන් සුපිරිම ක්‍රමයක් තියෙනවා. ඉතින් ඔයාලා මුලින්ම ක්ලික් ඇප් එක ඉන්ස්ටෝල් කරලා invite friend කෙනෙකුට ටච් කරගන්න. ඉතින් ඊට පස්සේ redeem invitation code කෙනෙකුට ඔයාලා ටච් කරගෙන මම මේ දාන ඩිස්ප්ලේ එකේ දාන කෝඩ් එක redeem invitation code කියන තැන දැම්ම ටයිප් කරගන්න. ඉතින් ඔයාලා ටයිම් කරගත්තොත් ඔයාලට මේ වගේ ෆ්‍රී ටයිම් ස්පෑන් මෙන්න මේ වගේ දවස පුරා වුණත් data use කරන්න ඔයාලට ඇක්ටිවේට් කරගන්න පුළුවන්. ඔයාලා එකක් ඇක්ටිවේට් කරගත්තොත් ඔයාලට GB 100ක් විතර යනකම් data පාවිච්චි කිරීමේ anytime data පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ඔයත් මේක කරලා බලන්න. ඉතින් ඔයාලට මේ වගේ වැදගත් තොරතුරු දැනගන්න ඕන නම් මගේ channel එක දැම්ම subscribe කරන්න. වීඩියෝ එකට අනිවාර්යෙන් like එකකුත් දාන්න. ඔයාලගේ අදහස් පහලින් comment එකකුත් දාන්න. විභාග ලියුව යාළුවටත් බලන්න. මේක අනිවාර්යෙන් share කරන්න. ඔයාලට සුබ දවසක්.